මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 4, අයිලන්ඩ් රෑන්ක් එක 21, ගම්පහ දිස්ත්‍රික්කේ මීඩියා විෂයෙන් මම පළවෙනියා. මයුරසේගේ වැඩපිළිවෙලෙන් මට මීඩියා විෂයේ පළවෙනියා වෙන්න වාසනාව හම්බුණා. මට ඒ තුනක් තියෙනවා. ඒ වගේම තමයි මම මීඩියා වලින් 3 වෙනියා. මම මීඩියා විෂය සඳහා තෝරගත්තේ මයුරස. ඒක ඇත්තටම මගේ A-level ජීවිතේ කරපු හොඳම තේරීමක් කියලා හිතෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මයුරසේගේ පේපර්ස් ගත්තාම මාර අමාරුයි. ඒ කියන්නේ ඒවට 75ට වැඩිය ගන්න පුළුවන් කියන්නේ A-level exam එක ගේමක් නෑ කියන එක. මම ගම්පහ දිස්ත්‍රික්කයේ මීඩියා වලින් 4 වෙනියා. මයුරසගේ තියරි රිවිෂන් පේපර් ක්ලාස් තුනට මම සහභාගී වුණා. මම මයුරසගේ ක්ලාස් එකට එන්නේ කලින් සගේ ක්ලාස් ආපු අක්ක කෙනෙක් කරහා. සර්ගේ පේපර්ස් ගොඩක් අමාරුයි. ඒ නිසා හොඳ කාලකර්මනාකරණයක් කරගන්න ගොඩක් පුළුවන් වුණා. ඒක අනිත් විෂයන් දෙකටත් ගොඩක් උදව් වුණා. මීඩියා සබ්ජෙක්ට් එකේ වැදගත්ම දෙයක් තමයි ටයිමින් හදන එක අපේ රචනා පේපරේ. ඉතින් සර් ගොඩක් මහන්සි වෙලා අපේ ටයිමින් හදන පැත්ත ගොඩක් කළා. ඒතරම ඒ අක්කා කියපු දේවල් හරි. සර් හොඳටම උගන්වනවා අපිට ෂෝට් නෝට්ස් හදලා දීලා ටියුට්ස් වලින් පාඩම් කරන්න හරිම ලේසි. ඒ වගේම අපිට පාඩම් කරන්න ඕන විදිය සරල ක්‍රම අන්තිම වෙනකොට අපි ගොඩක් පේපර්ස් කරලා තිබ්බා සර්ගෙන්. සර් අපි එක්ක හැමදාම ප්‍රශ්න කර අපේ ලියන විදිය හදලා කොහොමද ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා දීලා අපිට ගොඩක් උගන්වලා ඒ දේවල් කරා. සර්ගේ වැඩපිළිවෙලත් එක්ක මට ඒ එකක් කියන රිසල්ට් එකට යන්න ගොඩක් පහසු වුණා. ඒ විතරක් නෙමෙයි සර් දැන් රිවිෂන් ක්ලාස් එකේදී ලියන එක ප්‍රැක්ටිස් කරනවා. එතකොට අපිට අනිත් සබ්ජෙක්ට් වලත් වාසියක් වුණා ඒ ලියන එක ප්‍රැක්ටිස් කරගන්න හා ටයිම් මැනේජ් කරගන්න. ඉතින් මම කියන්නේ 26 27 නංගිලා මඩලටත් මයුරසර්ව තෝරගන්න බය වෙන්න කිසිම දෙයක් නැහැ. මීඩියා වලට හරිම තැන තමයි මයුරසර් කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මේ වගේ රෑන්ක් එකක් ගන්න මයුරසර් ගාවට එන්න කියලා. ආදරණීය දූ දරුවනි, ඔබ ජීවිතයේ එක් සුන්දර වූත් කටුක වූත් තවත් එක් අභියෝගයක් සාර්ථකව නිම කර අවසන්. ඉදිරිය නුඹට බාරයි. මහ රෝස ගසක් වගේ වැඩෙන්න ඔබට ජය.